මේ පින්කම කරාට යම් දෙයක් ලැබෙයි. හැබැයි මහත්ඵල මහානිසංස ලබන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් පින්කමට පූර්ව සූදානමක් ඇතුව සංවිධානය වෙලා ලස්සනට මේ සිද්ධ කරපු පින්කම මල්පැල ගැන්වෙන්න නම් මේ පැන්වඩලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන අවස්ථාවේදී අපේ හිත පිරිසුදු භාවයෙන් පවිත්‍ර භාවයෙන් යුක්ත කරගෙන මේ කටයුතු සිද්ධ කරන්නට ඕන. ඔබට මම පුංචි කතාවක් කියන්නම් මේ අපරචේතනාව කොතරම් පින්කමක වැදගත්ද කියන එක තේරුම් ගන්න. රේරුකාණේ චන්දිමල නායක හාමුදුරන්ගේ පොතක් තියෙනවා පින්වතුනි කෙලස් 1500 කියලා. මේ කෙලස් 1500 කියන පොතේ තියෙනවා කොටසක් ත්‍රික නිර්දේශය කියලා. ත්‍රික නිර්දේශය කියලා කියන්නේ පින්වතුනි කාරණා තුන බැගින් විස්තර කරන කොටසට කියනවා ත්‍රික නිර්දේශය කියලා. ඒක උන්වහන්සේ පැහැදිලි කරන එක කාරණාවක් තියෙනවා මේ අපර චේතනාවට අදාළව අපර චේතනාව කියන එක නරක වුණොත් කොච්චර අකුසල ජීවිතේ රැස් වෙනවාද කියන එක පිළිබඳව මේ පැහැදිලි කිරීමේ තියෙනවා පින්වතුනි අපි කවුරුත් අහලා තියෙන අපුත්තක සිටුවරයාගේ කතාව. අපුත්තක සිටුවරයා කියලා කියන්නේ පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ සවැත් නුවර ජීවත් වෙච්ච මහා ධන සිටුවරයෙක්. මේ සිටුවරයාට තිබුණා කියනවා පින්වතුනි රණින්ම ලක්ෂයක්. ඊට පස්සේ මුතුමැණික් ආදිය කහවණු ආදිය ප්‍රමාණ කර දක්වන්න බැරි තරමට තිබුණා කියලා කියනවා. මේ පුද්ගලයා තනියමයි ජීවත් වුනේ. මොහුට බිරිඳක් නැහැ. මොහුට ඥාතීන් කියන්න කවුරුවක්වත් නැහැ. මේ සවැත් නුවර හිටපු මහා ධනවතෙක් මහා බලවතෙක් වෙච්ච මේ සිටුවරයාට පින්වතුනි අරසා විශාල ධනස්කන්ධයක් තිබුණාට මේ පුද්ගලයා ඒවා පරිහරණය කරමින් ජීවත් වුණේ නැහැ. තමාගෙන් පස්සේ මේ දේවල් අයිති වෙන්න කෙනෙකුත් නැහැ. තමන්ට තමන් විතරයි හිටියේ. හැබැයි මේ මිනිස්යාට එච්චර විශාල ධනස්කන්ධයක් තිබිලත් ඒ මිනිස්යාට මේ දේවල් පරිහරණය කරන්න බැරි වුණා. ඒ මිනිස්යා පින්වතුනි කාඩි හොදි සුනුසහල් බතුයි කියනවා තමාගේ ආහාරයේ විදියට සකස් කරගත්තේ. අච්චර විශාල ධනයක් තියෙන කෙනෙක්. එතකොට මේ මිනිස්යා අදපුවා මේ වස්ත්‍රය වෙලා තියෙන පින්වතුනි රෙදි කෑලි 3ක් එකට එකතු කරලා මහකත්ත ඇඳුමක් කියනවා මුළු ජීවිත කාලය පුරාවටම ඇඳේ. ඔබ හිතලා බලන්න මේ වර්තමාන සමාජය ඇතුලේ අපිත් සමහර පිරිස් ඒ වගේ දකින්නවනේ. කොච්චර භවභෝග සැප සම්පත් යසයිසුරු සැප සම්පත් තිබුණට ඒ දේවල් පරිහරණය නොකරන පිරිස් කොච්චරනම් අපි අද වර්තමාන ලෝකයේ දකින්නවදනේ. මේ අපුත්තක සිටුවරයා මිය පරලොව ගියාට පස්සේ මොහුගේ ධනයට හිමිකම් කියන්න කවුරුවක්වත් නැහැ. ඒ වෙනකොට රජකම් කරන කොසල් මහ රජතුමා මොකද කරන්නේ? මෙතුමාගේ අභාවයේ ආරංචි වෙලා මෙතුමා ජීවත් වෙච්ච සිටුමැදුරට එනවා. කරත්ත 500කුත් අරගෙන මොහු සතුව තිබිච්ච ධනස්කන්ධේ රාජභාණ්ඩාගාරයට අරගෙන ගිහිල්ලා රාජසන්තක කරන්න. මෙතුමා කරත්ත 500ක් අරගෙන ඇවිල්ලා කරත්ත 500ම පිරෙන්න මේ තියෙන රන් රිදී මුතුමැණික් කහවණු ආදිය කරත්ත 500ටම පුරවලා දින 7ක් එක දිගට ඇද්දා කියලා කියනවා. ඒ ඇද්දට පස්සේ තමයි ඔහු සතුව තිබිච්ච මේ දේවල් ඉවර වෙලා තියෙන්නේ. දින 7ක් කරත්ත 500කින් එක දිගට ඇදලා. කොසල් මහ රජතුමාට එන ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි මේ මිනිස්යාට මෙච්චර විශාල ධනස්කන්ධයක් තිබිලත් ඇයි මේ මිනිස්යා දිලින්දෙකුටත් වඩා දිලිඳු මිනිසෙක් විදියට ජීවත් වුනේ කියන එක. මෙතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණාව පැහැදිලි කරලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි ඇයි මේ අපුත්තක සිටුවරයාට මෙතරම් විශාල ධනස්කන්ධයක් තිබිලත් ඇයි මේ මිනිස්යා මේ දේවල් පරිහරණය කරේ නැති කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අතීත කතා ප්‍රවෘත්තියක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පදුමවතී දේවියගේ 3 වන පොත්‍ර රත්නය තගරසිකේ කියන පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ගන්ධමාදන කියන පර්වතේ.
උන්වහන්සේ අභිඥාපාදක චතුර්ථ ධානයේට සමවැදිලා ලෝකේ දිහා කරුණාවෙන් බලලා උන්වහන්සේ උදෑසන වැඩම කරනවා පිණ්ඩපාතයේ සඳහා. පාත්‍රය අතතිව පිණ්ඩපාතයේ සඳහා මේ තගරසිකේ කියන පසේ බුදුරජාණන් වහන්සේ ගෙපිලි වලින් වැඩම කරනකොට මේ අපුත්තක කියන සිටුවරයා පෙර ආත්ම භාවයේ මොහු ගමනක් පිටත් වෙලා යෑම සඳහා තමන් ආහාර අනුභව කරලා ඉවර වෙලා දත් පිරිසුදු කරමින් ඉන්නවා. එතුමා ඉස්සරහට වෙලා ඉන්නකොට දකිනවා මේ කසාවතක් හැඳගත්ත ශ්‍රමණයන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ලබා ගැනීමේ අදහසින් තමාගේ නිවස දිහාවට එනවා කියලා. මෙතුමා මොකද කරන්නේ? තමාගේ නිවස තුල ඉන්න බිරිඳට කතා කරනවා. බිරිඳට කතා කරලා මතක් කරනවා ඔය ඉස්සරහෙන් වටින ශ්‍රමණයන් වහන්සේට දාන ටිකක් පූජා කරන්න කියලා. දාන ටිකක් පූජා කරන්න කියලා කියන්නේ පෙන්වතුනි මේ ආහාර අනුභව කරලා ඉතුරු වෙච්ච ආහාර පාන ටික උන්වහන්සේට දෙන්න කියලා තමයි මෙතුමා මතක් කරන්නේ. සාමාන්‍යයෙන් අපි හාමුදුරුවරුන්ට දන් දීමක් සිද්ධ කරනකොට අපි ඉදුල් කරපු දේවල් උන්වහන්සේලාට පූජා කරන්නේ නැහැ. අපි බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි කියනවා ලුණු ඇඹුල් ටිකක්වත් බලන්නේ නැතුව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් උන්වහන්සේලාට මේ දේවල් පූජා කරන්න අපි මේ දේවල් හදන්නේ සූදානම් කරන්නේ. මේ අපුත්තක සිටුවරයා තමාගේ බිරිඳට කියන්නේ තමන් ආහාර අනුභව කරලා ඉවර වෙච්ච නිසා gedara ඉතුරු වෙලා තියෙනවා නම් යම් ආහාර ටිකක් ආන්නේ ඉතුරු වෙලා තියෙන ආහාර ටික මේ වඩින ශ්‍රමණයන් වහන්සේට පූජා කරන්න කියලා. දැන් මෙතුමා මේක තමාගේ බිරිඳට දන්වලා මෙතුමා මොකද කරන්නේ? මෙතුමා යන්න පිටත් වෙච්ච ගමන පිටත් වෙලා යනවා. මේ බිරිඳ බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. තුනුරුවන් කෙරෙහි බොහොම ශ්‍රද්ධාවක් ගෞරවයක් තිබිච්ච කෙනෙක්. මේ බිරිඳ මොකද කරන්නේ? මේ වඩින පසේ බුදුරජාණන් වහන්සේව පෙරමකට ගිහිල්ලා පිළි අරගෙන උන්වහන්සේ වැඩම කරගෙන එනවා තමාගේ නිවස තුලට. වැඩම කරගෙන ඇවිල්ලා උන්වහන්සේට වැඩ ඉන්න ආසනයක් සකස් කරලා ආසනයක් පනවලා වැඩ ඉන්න කියලා උන්වහන්සේට ආරාධනා කරලා බිරිඳ මොකද කරන්නේ? gedara තිබිච්ච යම් දෙයක් නැවත අලුතෙන් සකස් කරන ආහාර විදිහට ඉඳුල් නොකරපු අලුත්ම ආහාර පාන ටිකක් එතුමිය සකස් කරනවා. එතුමිය මේ ආහාර ටික පුංචි වෙලාවක් ඇතුලේ සකස් කරලා පසේ බුදුරජාණන් වහන්සේට ගෙනත් පූජා කරනවා. පසේ බුදුහාමුදුරුවෝ දාන පාත්‍රයට ඒ දාන ටික පිළිගන්නවා. පිළි අරගෙන උන්වහන්සේ දාන ටික ඒ වෙලාවේ වළඳන්නේ නැහැ. අනෙක් පසේ බුදුරජාණන් වහන්සේලාටත් අනුග්‍රහ පිණිස වළඳනවා කියලා හිතලා අර දානි දුන්න බිරිඳට පුණ්‍යානුමෝදනාවන් කරලා කෙටි දහම් කතාවෙන් අනුශාසනාවක් සිද්ධ කරලා උන්වහන්සේ මේ නිවසින් පිටත වැඩම කරන්න පිටත් වෙනවා. උන්වහන්සේ මේ නිවසින් එළියට බහලා වැඩම කරනකොටම අර ගමන ගියපු ස්වාමි පුරුෂයා පෙරලා තමාගේ නිවසට එමින් හිටියේ. දැන් මේ පුද්ගලයා හිතනවා මේ බිරිඳට දාන ටික දෙන්න කියලා කිව්වේ මං කොයි වෙලාවේද? මෙතරම් වෙලාවක් මේ ශ්‍රමණයන් වහන්සේ තමාගේ නිවස තුල මොකද්ද කරේ? ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට දාන ටිකක් ලැබුණද කියලා. ඒ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා එහෙමයි මට ප්‍රණීතවත් ආකාරයට දාන ටික ලැබුණා කියලා. ඒ වෙලාවේ මේ අපුත්තක කියන සිටුවරයා පෙර ආත්ම භාවයේ බලන්න කොච්චරම් ලෝලත්වයක් තිබුණාද කියලා කියනවනම් මොහුට බලන්න උවමනා වුණා පිරින්ද මොනාද මේ දානේ සඳහා සකස් කරලා උන්වහන්සේට පූජා කරලා තියෙන්නේ කියලා. සිවුර ඈත් කරලා පාත්‍රයට ඔළුව දාලා බැලුවා මොනාද මේ පිරින්ද පූජා කරලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ හදපු ආහාර පාන නිසා ඒ ආහාර වල තියෙන ප්‍රණීතතාවය නිසා සුවඳ ආග්‍රහණය වෙලා හිත සන්තෝෂමත් භාවයට පත් කරගන්න බැරි වුණා. එයා හිතනවා මේ නිකන් ඉන්න ශ්‍රමණයන් වහන්සේට තමාගේ මේ ප්‍රණීත ආහාර පාන ටික ලබලා දුන්නට වැඩිය හොඳයි තමාගේ 16කට ඒ ආහාර පාන ටික ලබලා දුන්නා නම් කියලා එතුමාගේ මුවින් මේ වචන පිට වෙනවා. පින්තුනි දේශනාවේ සඳහන් කරනවා මේ පුද්ගලයාගේ පූර්ව චේතනය සහ මුංචන චේතනාව කියන දෙකම පිරිසුදුයි.
අපර චේතනාව කියන එක තමයි නරක්ුනේ. මේ පූර්ව චේතනාව සහ මුංචන චේතනාව දානේ පෙර අවස්ථාව සහ දානේ මැද අවස්ථාව කියන දෙකම ප්‍රසන්න භාවයෙන් තිබෙච්ච නිසා ඒකේ ආනිසංස විදියට හත්වාරයක් දිව්‍ය ලෝකයේ දිවමය සබ සම්පත් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම හැකියාව ලැබුණා කියනවා. හැබැයි දිව්‍ය ලෝකේ පවා දිව්‍යමය සබ සම්පත් ලැබුවට ඒ දේවල් පරිහරණය කරන්න කැමැත්තක් ආසාවක් තිබුණේ නැහැ කියනවා. එතකොට සබ සම්පත් ඇතුව දිව්‍ය ලෝකයේ හත්වාරයක් උපදින්න එයාගේ කුසල කර්මයේ ඉස්මතු වුණා. ඒ විතරක් නෙවෙයි. මනස ලෝකයේ මේ සවැත් නුවරම හත්වාරයක් මේ මහත් ධනය සහිතව සිටු පදවි ලැබමින් ඒ තනතුර හොබවින් කටයුතු කරන්න සත්වාරයක් මනුස්ස ලෝකයේ ඉපදිලා සිටුවරයෙක් විදියට කටයුතු කරන්න වාසනාව ආත්මභාව 7කට පෑදෙනවා. මේ 7ම ඉවරුණාට පස්සේ තමා අකුසලය ඉස්මතු වුණේ අපර චේතනාව නරක වීම නිසා පැහැදිලි කරනවා මේ විදියට මේ දානයේ සිද්ධ කිරීමේ ආනිසංස ටික විඳලා ඉවරුණාට පස්සේ මෙතුමා පින්වතුනි අවිචි මහා නරකේ තියෙනවා නරකේ කොට්ටාස ගණනාවක්. ඒකේ තියෙනවා එක නරකයක් රෞරව කියන නරකය. එතුමා රෞරව කියන නරකයට වැදුනා කියලා දේශනාවේ සඳහන් කරනවා.